යාළුවනේ කාලෙකින් පුංචි වීඩියෝ එකක් අරගෙන මම අද ආවා. මේ වීඩියෝ එක මම ගොඩාක් දවස් ඉඳලා ප්ලෑන් කරේ දාන්න. ඒත් මට වෙලාවක් හම්බුනේ නැහැ. ගිය අවුරුදු දෙසැම්බර් වල ගියපු මගේ ස්ටඩි ට්‍රිප් එකක් ගැන තමයි අද මේ බ්ලොග් එක. ඉතින් අපි බලමු ඉස්සරහට. දැන් තමයි බැස්සේ. දැන් වෙලාව 4:40යි පාන්දර. එනි මම යනවා බෑග් එකක් උස්සගෙන. මම දැන් ඉන්නේ හෙල්සින්කි එයාපෝට් එකේ. මම ඉන්නේ තුර්කුවල. ඉතින් තුර්කුවේ ඉඳන් හයිවේ බස් එකක පාන්දර 1යි ගන්න නැගලා ඔය පාන්දර 4යි ගන්න බහැලා තමයි ඉන්නේ. ඇත්තටම මේ මගේ යන දෙවනි සෝලෝ ට්‍රිප් එක. ට්‍රිප් එක වල ස්ටඩි ට්‍රිප් එකක්. හැබැයි මම හරිම අවුලෙන් ඉන්නේ. ඇයි කියලා මම ඉස්සරහට කියන්නම්. මම මේ ගමන ගියාට මම යන්නේ මාරම හිතේ මාරේ. කන්න මොන හරි ගන්න කියලා ආවා. එන්න මේකට මායාර ගමු කන්න. ගත්තා දැන් කනවා. දැන් තියන්නේ ඩිපාර්චර්ස් වලට. තියෙන මොනෙක් එක තමයි මම යනවා. මම දැන් ඉන්නේ පොට් එකේ. හරියම අම්මයි ගේට් ඕපන් වෙලා නැහැ. මගේ බෑගේජස් දෙන්න. 200 ඕපන් වෙනවා කියලා තියෙනවා. බලමු. තාම නැහැ. තනියෙන් යන්න ගියාම හරි පොලිටිකලියක් ඉතින් එක්සයිටඩ්. ටිකක් වෙලා ගියාම හුරු වෙනවා. මට තිබුණේ මගේ බෑග් සෙල්ෆ් ඩ්‍රොප් කරන්න. ඉතින් ඒක හරිම ඊසි. බෑග් එකට අදාළ ඩොකියුමන්ට්ස් දාගෙන ඊට පස්සේ බෑග් එක වෙයිට් එක චෙක් කරලා බෑග් එකත් දාලා එතනින් මට ඊට පස්සේ පොඩි රවුමක් ඇවිදලා මම චෙක් ඉන් වුණා. ඉතින් ටිකක් කම්මැලි පාලේ හස්බන්ඩ් නැතුව ඒත් ඉතින් මොනා කරන්නද. අනිත් එක මේ ක්‍රිස්මස් කාලේ ඩිසෙම්බර් හරිම ලස්සනයි සැරසිලි හැමදේම. මම දැන් යනවා. මට පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් ඒ ටික කරගන්න ඕනින්ද මම ලොකුට ඇවිද ඇදින්නේ නැහැ. මම කෙලින්ම මගේ තැනට යනවා. ඉතින් ඇත්තටම ඔය දෙසැම්බර් මාසේ ලංකාවේ ওই දවස්වල දිත්ත කුණාටුවට අහුවෙලා ගොඩක් ප්‍රශ්න වෙලා මිනිස්සු නැති වෙලා ඉන්න තැන් අහිමි වෙලා හිටපු කාලයක්. ඉතින් ඒ වගේම මගේ අම්මලත් ඒකට මුහුණ දුන්නා. ඉතින් මේක මම ගොඩක් කාලින්ද ප්ලෑන් කරාට මට ඇත්තටම යන්න කිසිම මෝඩ් එකක් තිබුණේ නැහැ. මං අඩුම මගේ බෑග් පැක් කරේ ඊට කලින් දවසේ රෑ. මම රෑ තමයි එන්න හිටියේ මගේ යාළුවෙගේ ගෙදරට. මං ඒකත් කැන්සල් කරා. මම රෑ නිදා ගන්නකම තීරණය කරා මම මොකද්ද කරන්න කියලා. අන්තිමට මට යන්න වුණා. මොකද මම තව කෙනෙක්ගේ chance එකක් තමයි එහෙම වුණොත් නැති කරන්නේ. මොකද 40 දිනකට තමයි මේ chance එක ලැබුණේ. ඉතින් මම හිත හයිය කරගෙන මගේ හස්බන්ඩ්ත් කිව්වා නෑ යන්න. හැමදේම ඕකේ වෙයි කියලා. ඉතින් ඒ වගේම ටික දවසක් ගියාම back to normal වුණා. නමුත් ප්‍රශ්න තිබුණා. ඒත් මම ඇත්තටම කිව්වොත් වෙනදට මම ෆොටෝස් දානවා, ස්ටේටස් දානවා. කිසි දෙයක් මම දැම්මේ නෑ. අඩුම සතුටින් ෆොටෝ එකක්වත් ගත්තේ නැහැ මුල් කාලේ. පස්සේ තමයි සේරම හරි ගියේ. ඉතින් ටිකක් අවුලෙන් ගියාට ළමයි කිද්දේ ගෙවල් වල තත්ත්වය ඕක වෙනකොට සේරම චුට්ට හරි ගියා. ඉතින් දැන් මම ඔය බෝඩ් වෙන ගමන් ඉන්නේ. මම යන්නේ ජර්මනි වල මියුනික් එයාපෝට් එකට. ඉතින් මට ඇත්තටම යන්න තියෙන ඕස්ට්‍රියාවට. නමුත් මම යන ඒ සිටි එකට ළඟම විදිය තමයි මම ජර්මනි වලට ගිහිල්ලා ඕස්ට්‍රියාවට යන එක. ඊළඟට මගේ සීට් දෙකම හිස්. මට ටිකක් නිදහසක් දැනුණා. දැන් ඉතින් අපි ඔය පිටත් වෙනවා ෆින්ලන්ඩ් වලින්. ටිකක් අවුල් ඉතින් ඒක කොච්චර වුණත් දැනෙනවා කොයි රටින් කොයි රටට ගියා. ෆින් යාගේ ඉතින් අපිට මීල් එකක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ බ්ලූබෙරි ජූස් එක තමයි හම්බෙන්නේ. මොකද මේ ලොකු දොරක් නැති හින්දා. දැන් ඉන්නේ මම මියුනික් වල. මියුනික් කියන්නේ ජර්මනි වල කැපිටල් එක. ඉතින් මියුනික් වලින් මට තිබුණේ ට්‍රේන් එකක් අරගෙන ඕස්ට්‍රියාව වලට යන්න. පොඩක් විකාරයි ඇත්තටම. මට පොඩක් පැටලෙන ගතියක් වුණා. මම ඇත්තටම බැස්සා උදේ වෙනකොට. ඒ වුණාට මම යද්දි මං හිතන්නේ හවස 6 විතර කිට්ටු වුණා. මොකද අපිට 2-3ක් තියෙනවා ට්‍රාන්සිට්. ඒ කියන්නේ ට්‍රේන්ස් වලින් මාරු වෙන්න. මම මුලින්ම සෙන්ට්‍රම් එකට ගියා. සෙන්ට්‍රම් එකෙන් ට්‍රේන් එකක් ගත්තා. අන්තිමට ට්‍රේන් එක දෙකට කැඩෙනවා. එක ට්‍රේන් එකක් ඕස්ට්‍රියාවට යනවා. ආය අනිත් ට්‍රේන් එක වෙනම සිටි එකකින් යනවා. ඉතින් මට එතනදී ඒක දන්නේ නැතුව මං ඒ ට්‍රේන් එකේම අවුව පස්සට ගිහලා තිබ්බා. 6:30යි. පුදුම කට්ටක් අද කෑවේ මම. මට නම් ගමනත් එපා වුණා, මේකත් එපා වුණා, ඔක්කොම එපා වුණා. මේ වෙච්ච දෙයට මොකද
යනවා ඉවර වෙන්න ට්‍රේන් මාරු වෙනවා. එකම ට්‍රේන් එක දෙකට කැඩලා දෙපැත්තට ගිහිල්ලා මම පස්සේ විස්තර ටික කියන්න. මාර ටයර්ඩ්. ගිහින් බලමු ඊටර ටික මොකද වෙන්නේ කියලා. මේ තමයි ඕස්ට්‍රියාන් ජර්මනි කැඩෙන බෝඩ එක. ඉතින් මම නැවතුනේ අක්ක කෙනෙක් එක්කලා අපේ ෆින්ලන්ඩ් වලම ලංකාවේ අක්ක කෙනෙක්. ඉතින් යාළගේ තැන තමයි හිටියේ. මහන්සි වැඩිකමට මට වීඩියෝ ගන්නත් බැරි වුණා. ඔය අපේ ෆස්ට් ඩේ එක යුනිවර්සිටි එකේ. හරිම එක්සයිටඩ් and ටිකක් සතුටේ. ඔක්කොම මහන්සිය ගියා. මොකද අලුත් යාළුවෝ අලුත් දේවල් ගොඩක් හම්බුණා. හරිම ලස්සන දවස් කිහිපයක් තමයි මේ ගෙවුනේ. මොකද මේකේ අපිට ස්ටඩීස් වගේම ගොඩක් හොඳ ඇක්ටිවිටිස් ටිකක් තිබුණා. සහ ගොඩක් රටවල් වල යාළුවෝ අපිට හම්බුණා. ඒ වගේම මෙතන এডুকেෂන් සිස්ටම් එක මාරම හොඳයි. මට දැනුණ දෙයක් තමයි ඕස්ට්‍රියාවේ এডুকেෂන් සිස්ටම් එක හරිම ලස්සනයි. සහ ඕස්ට්‍රියාවේ මිනිස්සුත් හරිම හොඳයි. ඒගොල්ලොත් ලංකාවේ අය වගේ ගොඩක් දුරට hina වෙනවා, හෙල්ප් කරනවා, දන්න භාෂාවෙන් හරි. මොකද මට ලින්ඩව් වලදී මගේ ෆෝන් එක ඕෆ් වුණා. මට charge කරගන්න විදියක් තිබ්බේ නැහැ. මම ගියා පොඩි convenience center එකකට. මගෙන් 7-5ක්වත් ගත්තේ නැහැ. යාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. නමුත් එයා මට හෙල්ප් කරා මාර විදිහට. මම යාට චොක්ලට් එකක් තෑග්ගක් විදිහට දීලා ආවා. ඉතින් ඔය මම වැඩ කරපු මගේ group එක. අපිට තිබ්බා පෝස්ටර්ස් හදන්න, කස්ටමර්ස් එක්ක මිනිස්සු එක්ක කතා කරන්න group එකක් විදිහට. ඒ group එකේ රටවල් 4කම කට්ටිය හිටියා. සිටි රවුන්ඩ් එකක්, සිටි ටුවර් එකක් හරිම ලස්සනයි. හැමතැනම මේ යුනිවර්සිටි එක වට වෙලා තිබුණේ කඳු වලින්. මාරම ලස්සනයි. ඒ වගේම අපි චිත්‍රපොත්වල දකින්නේ ලස්සන චූටි ගෙවල්, ඊළඟට ගොවිපළවල්, ලස්සන ආකිටෙක්චර් එකක්, ඒ හැමදේම තිබුණා. ඉතින් මේ අපි ගියපු සිටි එක වෙච්ච ඩෝන් බින් වල තිබුණු ක්‍රිස්මස් මාකට් එක. අපි ක්‍රිස්මස් මාකට් එකේ තරමක් ගැහුවා. එක කොෆීස් තිබුණා, එක දේවල් කෑම තිබුණා. ඉතින් අපි පොඩි රවුමක් දාලා ඔය රෑ මං හිතන්නේ 7-8ට විතර රවුමක් දාලා අපි ආපහු හිටපු තැනට ආවා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මොකද ක්‍රිස්මස් කාලේ මෙහි ලස්සන ක්‍රිස්මස් මාකට් තියෙනවා. ඒ වගේම ලෝකේ තියෙන ලස්සනම ක්‍රිස්මස් මාකට් වලින් එකක් තමයි ඕස්ට්‍රියාවේ තියෙන ක්‍රිස්මස් මාකට්. ඉතින් ඒවල චීස් වර්ග මේගොල්ලන්ගේ එක මාස් වර්ග වේලපුවා එක විදිහ දේවල් තියෙනවා. ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක්. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට ලැබුණ ලොකුම chance එකක්. මොකද මට මේකට සම්පූර්ණ grant එකක් හම්බ වෙනවා. මට ලොකු වියදමක් යන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන අමතර දේවල් වලට අපිට වියදම් කරන්න තියෙනවා. නමුත් ඒ grant එක ඇති ඇත්තටම අපි ඒ වැඩේ කරලා විතරක් එනවනම් ඊට පස්සේ මගේ හස්බන්ඩ් ආවා අන්තිම දවසේ ජර්මනි වලට. මං ආපහු ජර්මනියට ගියා. ඊට පස්සේ ජර්මනියෙන් අපි දෙන ආපහු ඕස්ට්‍රියාවෙන් අපිට එන්න අපි හදාගත්තේ ස්විට්සර්ලන්ඩ් වල සූරිච් වලින්. ඉතින් සූරිච් වලත් දවසක් ඉඳලා තමයි අපි ආවේ. මොකද අපි මේ කලින් ප්ලෑන් කරා. ලංකාවේ ප්‍රශ්නේ අපි එතකොට වෙයි කියලා දැනන් හිටියේ නෑනේ. අපි ප්ලෑන් කරා. ඉතින් අපි ප්ලෑන් කරපු විදියට ටිකට්ස් උත් කලින් බුක් කරා. ඒකෙන් අපි ඒ රටවල් තුනේම ඇවිදලා තමයි ආවේ. ඉතින් ඔයාලටත් මම කියනවා ස්ටුඩන්ට් කෙනෙක් නම් යුරෝප් රටක ඉන්න try කරලා බලන්න මේ වගේ chances. මොකද මේ chances ගොඩක් වටිනවා. සහ අපේ එඩියුකේෂන් වලටත් අපි මේ වගේ යුනිවර්සිටිස් වලට ගිහිලා තියෙන එක ගොඩාක් වටිනවා. සහ අපේ ගොඩාක් එක්ස්පීරියන්සස්, අපේ ගොඩාක් තියෙන දේවල් හදා ගන්න පුළුවන්. මේ මාත් එක්ක හිටපු මගේ පුංචි යාළුවා, ඇත්තටම පුංචි පුතෙක්, ඒ වගේම හරිම දක්ෂ පුතෙක් සහ හරිම ආදරණීයයි. එයා හැමදාම අපිට රැට පොඩි වීඩියෝස් හදලා අපිට පොඩි ප්‍රසන්ටේෂන් කරා. It's so amazing because මම හිටියේ අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි එක්ක. ලස්සන පේරන්ටිං ස්කිල්ස් එයාලගෙන් දැක්ක මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේකත් මගේ ජීවිතේ ලැබුණ හොඳ අත්දැකීමක්. සහ මගේ ජීවිතේ එකතු වෙන හොඳම යාළුවෝ දෙන්නෙක් දෙන්න. ලයිෆ් ටයිම් ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් ආරත් මේක බලයි. ඉතින් ආරත් මම තැන්ක් යු කියනවා. මොකද මාව ෆ්‍රී තියාගත්ත මගෙන් කියාපත් ගන්නේ නැතුව. සහ මට කන්න බොන්න දීලා හැමදේම කරා. හරිම ආදරණීයයි සහෝදරයෝ වගේ. ඉතින් thank you very much. ඉතින් ඕස්ට්‍රියා ගැන ඉගෙන ගන්න ඔයාලා පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න.
සහ මේක සම්පූර්ණයෙන් මේ ප්‍රසන්ටේෂන් එක එයා තනියෙන් හදපු එකක්. එයා data හොයාගෙන එයාට පොඩි ටාස්ක් එකක් වගේ දීලා තිබුණා දවසේ මෙන්න මේක කරන්න කියලා. ඉතින් එයා ඒක හරිම ආසාවෙන් උනන්දුවෙන් ලස්සනට හදලා අපිට ප්‍රසන්ට් කරා. අපිත් දන්නේ නැති ඒවා ගොඩාක් ඉගෙන ගත්තා. ඉතින් ඔයාලා චිට බලන්න ඕස්ට්‍රියාව ගැන. Tony Seiler, Franz Kreimer, Annemarie Moser-Prol. The most popular snack in Austria is Vienna Schnitzel. Oh, we should try that. We have to try We should it. try that. Austria is landlocked, so no beaches or coastline. But there are lakes and waterfalls, Yeah. right? Yes. Okay. And Austria's biggest waterfall, its name is Kreml Wasserfall. Its name in English is Kreml Waterfalls. By the way, did you know that waterfall in German is Wasserfall? Never knew it. Thank you so No, much. never. Never And knew this it. is Europe's biggest waterfall. Uh-huh. Really? Did you know that the population of Austria is 9.1 million? So Okay. if you say it exactly, it's 9.113,574 Wow. in 2025. Wow. And this is the chart of the numbers in a chart. So in 1960, it was like 7 million or something. Then it was in 1965, it was 7.5 million. Then it was 8 million. Then it was wait. It has grown up to 9 No, million. in these two, it was like this, like 7 million to 7.5 million. Then these to this, it was 8 million to like 7.5 million. Then these are when Austria got super popular. There was like a lot of Perfect people. facts. The end. Thank you Thank you so You have much. given us ඉතින් අපි යුනිවර්සිටි ගිහිල්ලා යනකොට එයායි අපිට කෑම හදලා තියෙනවා. හරිම ෂෝක්. ඉතින් ඇත්තටම හරිම රසයි අය කෑම. ඊළඟට මේ අපි හිටපු ඇපාර්ට්මන්ට් එකේ අපිට පේන view එක ඔක්කොම හරිම ලස්සනයි සහ මාර නිදහස්. ඒ පරිසරේ මට කියන්න තේරෙන්නේ නැහැ. ලොකු අවුවක් නැහැ. ලොකු සීතලක් සාමාන්‍ය සීතලක් තිබුණා. ලොකු සීතලකුත් නැහැ. හැමදේම බැලන්ස්. ඊළඟට අපිට යුරෝපියන් කමිෂන් එකෙන් ඇවිල්ලා වීඩියෝස් අපිට පොඩි ප්‍රසන්ටේෂන් කරා. අපිට ඒ වලින් පොඩි ටාස්ක් තිබුණා කරන්න. කටියට ගෲප් 5 එකතු වෙලා ඒ වෙලාවෙන් ප්‍රසන්ටේෂන්ස් හදලා ඔය මගේ ෆින්ලන්ඩ් ටීම් එක ඔක්කොම අපි ඔක්කොම ඒෂියන්ස්ලා හිටියේ. ඊළඟට ගොඩාක් හිටියා මට වචන රට මතක නැහැ. ලොකු සෙට් එකක් හිටියා ස්පේන් වලින්ද කොහෙද? නෝ පෘතුගාල් වලින් සෙට් එකක් හිටියා. ඉතින් එයාලත් හරිම ෆන් ඇන් ඇක්ටිව් කට්ටිය. ඊළඟට මම ගෙදර ඇවිල්ලා මේ පුංචි යාළුවත් එක්ක පොඩි වැඩ ටිකක් කරා. ඕස්ට්‍රියාව හොඳයි. මම ෆස්ට් ටයිම් මයික් එකක් ගත්තා. අපි දෙන මයික් එක ටෙස්ට් කරා යත් එක්ක එකතු වෙලා. ඕස්ට්‍රියාව වල ගොඩාරියක් දේවල් තියෙනවා කරන්න. ඒගොල්ලෝ අම්මයි තාත්තයි නේද? මායි පොඩ්ඩයි සින්දු කිව්වා. ඔව් ගොඩාරියක්. එක වීඩියෝස් කරා. ඔය වගේ ෆන් දේවල් ටිකක් කරා. මොකද ඇත්තටම මගේ එතකොටත් මූඩ් එක ලොකුවට ෆික්ස් නැහැ. නැත්නම් මම ඊට වැඩිය ගොඩාක් වීඩියෝස් ගන්නවා. මම ඇත්තටම වීඩියෝස් අරගෙනම නැති තරම්. වෙනදට මම යුනිවර්සිටි එකේ ඇවිදලා යුනිවර්සිටි එකේ කට්ටියත් එක්ක යාළුවොත් එක්ක ෆොටෝ ගහලා ගොඩක් යාළුවෝ එක්ක මූව් වෙලා එහෙම ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් ගිය පාර ගියපු එකේ මම සෙට් එකත් එක්ක රෑ වෙනකන් ඔය හැමතැනම ඇවිදලා ඒගොල්ලන්ත් එක්ක පාටිස් වල ජොයින් වෙලා මේ දවස්වල මම කිසි පාටි එකකටවත් ඇත්තටම ජොයින් උනේ නැහැ. මට ඒකට කිසි මූඩ් එකක් තිබුණේ නැහැ. මට ඕනුනේ ඉවර වෙලා ඉක්මනට ගෙදර ඇවිල්ලා අම්මලාත් එක්ක කතා කරලා බලන්න. මොකද අම්මලාගේ ෆෝනුත් ලොකුවට වැඩ කරේ නැහැ. ඉතින් ඒ වගේ පොඩි අවුල් ටිකක් තිබුණා. මම ඒ නිසා ටිකක් අයිසොලේට් වෙච්ච ගතිය තිබ්බ. ගොඩක් වෙලාවට මට ලොකු සහනයක් වුණා එතන මත කරක් කරලා හිටපු එක. ඒත් එක මම ගොඩක් කතා කරා. ඉතින් පොඩි වෙනසක් තිබුණා ගිය පාර මම බෙල්ජියම් ගියාට වැඩිය. මොකද මම ඇක්ටිව් මදි කියලා හිතුණා. මොකද මම නැත්තම් හරිම ඇක්ටිව් ගර්ල් කෙනෙක්. ඕන කෙනෙක්ට අග්ගල මූව් වෙලා ඕන ඇක්ටිව් එකක් පටපට ගාලා කරලා එහෙම ඉන්න එකක්. ඒත් යාළුවෝ ගොඩක් සෙට් වුණා. නමුත් මම යාළුවොත් එක්ක ස්පෙන්ඩ් කරපු කාලේ මදි කියලා මට හිතෙනවා. ටීචර්ස්ලාත් එක්ක ඒ වගේ. නමුත් මම අවශ්‍ය වැඩ ටික පිළිවෙලට කරගෙන ආවා. ඉතින් ඔහොම තමයි මගේ යුනිවර්සිටි දවස් ටික ගෙවුනේ. ඔය අපිට යුනිවර්සිටි එකෙන් අපි ඊළඟට ගියා බ්‍රිගන්ස් වලට. බ්‍රිගන්ස් තමයි එහාරේ තිබ්බ ඊළඟ මේන් සිටි එක. අපිට තිබුණා පාර්ලිමේන්ට් එක විසිට් කරන්න. රීජනල් පාර්ලිමේන්ට් එක. ඉතින් අපි ඒ පාර්ලිමේන්ට් එකට යන්න ස්ටේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ අපේ යාළුවෝ ටිකත් එක්ක තමයි ඔක්කොමත් එක්ක ටීම් එකක් විදිහට
අපි බ්‍රිගන්ස් වලට ගියා ට්‍රේන් එකේ. අපිට ට්‍රේන් ටිකට් එක පවා මං හිතන්නේ බුක් කරලා දුන්නා. හැබැයි අපිට ගෙවන්න වුණා. ඇත්තටම ලොකු වියදමක් නැති රටක් එක පැත්තකින්. ලොකුවට එක්ස්පෙන්සිව් නැහැ. කෑම බීම පවා සාමාන්‍ය නෝමල් ගණන් වලට තිබුණා. ෆින්ලන්ඩ් වල ගණන් වලට සාපේක්ෂව. ඒ ගොඩාක් දුරට වයින් වර්ග ගොඩක් අඩුයි. ලීටර් 2 බෝතලයක් යුරෝ 3ක් වගේ. ඊළඟට එහෙ තිබ්බ අනිත් මම දැකපු ලාභබන්දේ තමයි තිරමිසු තිබුණා මාර අඩුවට අනේ ඒ වගේම මාරම රසයි. අපි මම හිතන්නේ මම එක පැක් එකක් මගලා තනියෙන් කෑවා. ඊට පස්සේ මට හස්බන්ඩ්ට කන දෙන්න උනා. ඒක මම ගිහපු තැන අපි එදා ඕස්ට්‍රියාව ඇවිල්ලා තිබ්බේ නැහැ. ඊට පස්සේ සූරිච්චලින් අරන් කෑවා. අරගෙන බිමර වෙලා ඉඳගෙන කාලා එහෙම ආවා. ওই දවස්වලදී මම හිතන්නේ මගේ මිනිඩේ චුට්ටක් නෑ. ඔය තියෙන බ්‍රිගන් සිටි එක ඔක මේන් සිටි එක. ඔය තියෙන රීජනල් පාර්ලිමේන්ට් එක වොලර්බර්ග් වල තියෙන. අපි ඔකට තමයි ආවේ. අපිට ඒකෙත් හම්බුණා ප්‍රසන්ටේෂන් එකක්. මේක ගැන ලොකු ඒගොල්ලෝ අපිට ගොඩක් කියලා දුන්නා. සහ යුරෝපියන් කමිෂන් එකෙන් යුරෝපියන් පාර්ලිමේන්ට් එක through වෙන දේවල් ටික අපි ඉගෙන ගත්තා. යුරෝපියන් වැලියුස් අනම්මනම් ගොඩාක් දේවල් තමයි අපිට තිබුණේ. ඇත්තට මෙහි අපිට ලොකුටම මේකට ફોකස් කරන යුරෝපියන් වැලියුස් and යුරෝපියන් සිස්ටම් එක ගැන ලොකු අවබෝධයක් දෙන්න. ඔය තියෙන්නේ පාර්ලිමේන්ට් එක ඇතුලේ, රීජනල් පාර්ලිමේන්ට් එක ඇතුලේ. අපිට පොඩි ට්‍රීට් එකකුත් හම්බුණා. ඉන්නේ බ්‍රෙගන්ස් සිටි එක. ඊට පස්සේ අපි පාර්ලිමේන්තු එකේ වැඩ මම හිතන්නේ 12 දී ඉවර වුණා. ඊට පස්සේ අපිට කැමති තැනක ඇවිදලා ඕන දෙයක් කරන්න chance එක තමයි තිබුණේ. අපි ඉතින් බ්‍රෙගන් සිටි එකේ ඇවිද්දා. මොකද ක්‍රිස්මස් මාකට් තිබුණා. ලස්සන ඩෙකොරේෂන්ස් තිබුණා. ඊළඟට ඔතනින් ඇවිදලා අපිට ලස්සන චර්ච් එකක් බලන්න එහෙම තිබුණා. අපි ඒවා ටික ඇවිදලා බැලුවා. ඊළඟට ස්කී කරන්න කට්ටිය ගියා. ඊළඟට කේබල් කාර්ස් වලට එහෙමම ගියා. අපි ගියේ නැහැ මොකද අපිට ඊළඟ දවසේ යුනි එකෙන් යන්න තිබුණා. නමුත් නෑ යුනි එකෙන් යන්න තිබිලා මම ඒක ගියේ නැහැ. මොකද my husband අපි දෙන්නත් යනවා කියලා තැන හිටපු හින්දා මම ඒ එක්ස්පීරියන්ස් එක එයාත් එක්කම ගන්න කියලා හිටියා. ඉතින් අපි ওই ටික ඇවිදලා ෆොටෝස් ගහලා වීඩියෝ දෙන්නගේ ෆොටෝ ටිකක් ගහලා ඇවිල්ලා වීඩියෝස් අපි එදා කලින් ගෙදර ගියා. ගිහිල්ලා පොඩි රවුමක් දාලා මං හිතන්නේ අපි කී ඇතුළෙම තමයි හිටියේ. මොකද එකක් මට හරිම ටයර්ඩ් සහ අර එදා ටිකක් ක්ලවුඩි ඩේ එකක්. ඉතින් ඒකයි හින්දා අපි හිටියා. ගොඩක් චර්ච් තියෙනවා. හොඳේ. ගොඩක් චර්ච් වල තියෙන අමුතුම ආකිටෙක්චර්. තව මොන හරි අරගෙන. උතෙන්ට ගියවලට ගියහම තමයි හිතෙන්නේ ඇත්තටම යුරෝප් රටවලනේ කතෝලික ආගම සෑහෙන තියෙන්නේ. අපේ රටවලට වැඩිය ලොකු ඉතිහාසයක් මේ චර්ච් වල තියෙනවා දකින්න. ඉතින් කරපු වැඩේ තමයි ක්‍රිස්මස් මාකට් වලට ගිහිලා එක එක කෑම try කරා. ගොඩක් varieties තියෙනවා. ගොඩක්ම දේවල් යන්නේ මේගොල්ලන්ගේ චීස් එක සහ පැස්තා සහ බ්‍රෙඩ් කියන පැත්තත් එක තමයි ගොඩක් යන්නේ. සහ මේගොල්ලන්ගේ coffee and gloggy කියන එක තියෙනවා. gloggy කියන්නේ මේගොල්ලෝ ක්‍රිස්මස් කාලේට බොන drink එකක්. ඉතින් ඒක හොට් විදිහට බොන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ එදා මම තමයි ඩිනර් එක හැදුවේ. මං හදපු ඩිනර් එක. Today is a citizens connection. Again, like, why does bureaucracy happen? I think sometimes because you don't listen to lobbyists. ඊළඟට අපිට අපේ කල්චරල් ෆුඩ් ඩේ එකක් තිබුණා. අපිට අපේ කැමති කෑම ගෙනාලා ෂෙයා කරගන්න තිබුණා. ඊළඟට මේ මං හිතන්නේ ලාස්ට් ඩේ එක අපේ අපේ ලාස්ට් ඩේ එක එදා තිබුණා ෆයිනල් ඩිබේට් එකක් තිබුණා. අපි එදා පාර්ලිමේන්තුවක් විදිහට කට්ටිය බෙදීලා අපිට තිබුණා ඩිබේට් එකක් කරන්න. ඊළඟට අපි හදපු පෝස්ටර්ස් ගැන එක්ස්ප්ලেইন කරන්න තිබුණා එක එක්කෙනාට බෙදීලා. ඒකට මම එකපාරක් කරද්දී වෙන සෙට් එකක් එනවා. ආයෙ තව එකපාරක් කරද්දී තව සෙට් එකක් වෙනවා ඔය වගේ. ඉතින් නෑ මම හිතන්නේ ඔය ඊට කලින් දවසේ අපිට එදා රෑ ඩිනර් එකක් තිබුණා.
ඒගොල්ලන්ගෙන් අපිට ටෝකන් සමන බිය අනම්මනම් වලට සහ කෑම බීම හම්බුණා. ඉදා රෑ අපි එතන ස්පෙන්ඩ් කරා කට්ටිය. හරිම ලස්සනයි. ඔය ඇවිල්ලා යුනිවර්සිටි එකේ කැෆිටේරියා එක. යුනිවර්සිටි එකේ බාර් එක ඇත්තටම යුනිවර්සිටි ළමයින්ට මොනලාක ඇවිල්ලා නිදහසේ ඉන්න එතන chance එක තියෙනවා. ඔය අපේ කට්ටිය කරපු වැඩ ටික. ඔය ටික මම බලන්න ඉඳලා මම ඒක කරන්න දන්නේ නැහැ. බට් එන්න ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් හිතනවා කඩේට ප්ලේ කරන්න තිබ්බා කියලා ෆින්ලන්ඩ්ලත් ඕපනින් තියෙනවා. මේ ප්‍රසිද්ධ දේවල් වලට. ඊට පස්සේ තිබ්බේ අපේ ලාස්ට් ඩේ එක ෆ්‍රයිඩේ මම කලින් ඔය මගේ ප්‍රොෆෙසර් හිටපු ඔහම තමයි ඉතින් දවස් ගෙවුනේ. දැන් ඔය මම ඔයාලට පෙන්නන්නේ යුනිවර්සිටි එකේ බාර් ඒරියා එක. හරිම වෙනස් නේද හිතද්දිත්. ගොඩක් දේවල් අපිට ලොකු වෙනස් අත්දැකීම් ටිකක් හම්බ වෙනවා ඔය යුනිවර්සිටි එකේ රැට. ඔක රැට නෝමලිත් ඔහොමයි. ස්ටුඩන්ට්ස්ට ඇවිල්ලා ඉන්න පුළුවන්. දැන් උතර පාටි එක විතරක් නිසාම නෙවෙයි. ස්ටුඩන්ට්ස්ටත් ඇවිල්ලා ඉන්න පුළුවන්. ඔය තියෙන්නේ අපි හිටපු අපාර්ට්මන්ට් එක. වන් රූම් අපාර්ට්මන්ට් එකක් තිබුණේ. මම හිටියේ සෝෆා බෙඩ් එකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම නිදහසේ හිටියා. ඊළඟට ඔය තිබුණේ මගේ ඒ තමයි ගෙදර අයිතිකාරයෝ දෙන්න. මට ඒ වෙලාවට දුකක් හිතුණා ඒගොල්ලන්ගේ වෙන්න. ඔය යුනිවර්සිටි එකට පේන්න කඳු වැටි ටික හරිම ලස්සනයි. උදේ පාන්දර මමයි අක්කයි පයින් තමයි උදේ ආවේ. යුනිවර්සිටි එක ගාවට කිලෝමීටර් කොහොම හරි දවසට කිලෝමීටර් 5ක් විතර අපි ඇවිද්දා. අක්කෝයක් ඇවිද්දා. ඉතින් ඔය යුනිවර්සිටි එකට බෑග් එකක් අරගෙනම ආව. ගොඩාක් ළමයි එහෙම තමයි ඇවිල්ලා හිටියේ. මොකද අපිට ඉවර වෙලා එතනින්ම යන්න පුළුවන් සහ ඒක ලේසි නිසා. ලාස්ට් ඩේ එකේ අපිට පොඩි ඇක්ටිවිටිස් තිබ්බා. කහූට් ප්ලේ කරන්න තිබුණා, ගේම්ස් තිබුණා, ගිෆ්ට් හම්බුණා. සෑඩ් ඩේ එකක් කට්ටියකින් වෙන් වුණා. යාළුවෝ දැන් මම එච්චරම ඒ කියන්නේ දවසට මම එච්චර මූුනේ නැහැ. නමුත් උතනදී ඔය මගේ ටීම් මෙම්බර් උතනදී ගොඩක් අපි එකටම දවස් 5 ගත කරන්නේ. එතකොට ගොඩක් ලොකු මොන්ඩ් එකක් හැදෙනවා එක එක රටවල් වලදී රටවල් වලදී. ඉතින් එතනදී පොඩි දුකක් ඇති වෙනවා. ඒ වගේම අපිට ලයිෆ් ටයිම් ෆ්‍රෙන්ඩ්ස් හම්බ වෙනවා. අපිට කොහේ රටට ගියත් අපිට යාළුවෝ ඉන්නවා. අපිට කතා කරාම අපිට එන්න කියනවා නිදහස. ඔය තමයි වොරල්බර්ග් යුනිවර්සිටි of Applied Science යුනිවර්සිටි එක ඕස්ට්‍රේලියාවල තියෙන. ඉතින් එන්න හිතන අය පොඩ්ඩක් මේ රටවල් ගැන බලන්න. හැමෝම යන එකම රට නෙවෙයි. ගොඩක් හොඳ ඔප්ෂන් හොඳ යුනිවර්සිටි ෆී එකක් එක්ක යන්න පුළුවන් රටවල් තියෙනවා. ඇත්තටම මට ආරංචි වුණ විදිහට මම ටීචර්ත් එක්ක කතා කරපු විදිහට යුනිවර්සිටි ෆී එක වෙන්නේ සෙමෙස්ටර් එකකට මම හිතන්නේ 800ක් හෝ 900ක්. බලලා මේ වගේ රටවල් ජර්මනි වගේ රටවල් වලට ඇප්ලයි කරලා බලන්න. ඉතින් ඔන්න අපේ ලාස්ට් ඩේ එක ඉවර වුණා. මම ආවා ස්ටේෂන් එකට. දැන් මම ඉතින් ට්‍රේන් එකක් යනවා ඉන්න. හස්බන්ඩ් ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා නැහැ තාම නැහැ. දැන් එන ගමන් එයාත්. ඉතින් මට ඔය දන්නේ නැතිවත් කතා කරලා hina වෙලා අත වනලා එහෙම යනවා. හරි හොඳයි බං කිව්වනේ මිනිස්සු හරිම හොඳයි කියලා. ඉතින් දැන් ලස්සන ට්‍රේන් ගමනක් තියෙන්නේ. ඔතන ඉඳන් යන ට්‍රේන් ගමන හරිම ලස්සනයි. කඳු වැටි උඩින් තන බිම් වලින් ඔහොමම යන්න තියෙන්නේ. ඔය වෙද්දි මම හරිම ටයර්. ඔය දවසේ ට්‍රේන්ස් වල ප්‍රශ්නයක් වෙලා මට නගතලා බහැලා බෑග් උස්සගෙන තනියෙන් කිලෝ මට දැනෙන්නේ මට කිලෝ 20ක් ලොකු බෑග් එකක් ඉතින් ඒකත් උස්සගෙන නගිනකොට වෙන ලේසි නෑ. හරිම මහන්සි. හරි මම ජර්මනි වලට ආවා. ජර්මනියට ඇවිල්ලා හස්බන්ඩ් එනකන් හිටියා. ඔය ඇවිල්ලා ජර්මනිය ස්ටේෂන් එක. මගේ හස්බන්ඩ් එනවා. ඉතින් එතනින් පස්සේ මම vlog එකක් අපි දෙන්නගේ මොනවද කරේ කියලා රටවල් තුනේ මොනවද අපි කරේ මොකද ලොකු මේ එකක් නෙවෙයි. රටවල් තුනේ මොනවද කරේ කියලා මම දාන්නම්. ඔය මම යුනිවර්සිටි එකේ අපේ ගෲප් එක වෙනුවෙන් හදපු ෆයිනල් ප්‍රසන්ටේෂන් එක. පොඩි වීඩියෝ එක. ඉතින් ඒකත් බලලා අයිඩියා එකක් ගන්න. හැමෝම එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. මම අනිත් වීඩියෝ එක අරන් එන්නම්. ඇත්තටම මේ දවස්වල මට වීඩියෝ කරන්න විදිහක් තිබුණේ නෑ. ඔය ඩිසෙම්බර් වීඩියෝ එකක් අද ඇවිල්ලා ජූනි 6 වෙනිදා
අද තමයි මට වීඩියෝ එක ආයෙ පොඩක් බලන්න හරි හිතුනේ. මොකද මේ දවස්වල යුනිවර්සිටි එකේ මම අන්තිම වැඩ ටික කරගෙන යන ගමන් ඒ වගේම ලයිෆ් චේන්ජස් උත් ටිකක් වෙලා තියෙනවා. ජොබ්ස් උත් කරනවා. ටිකක් අමාරුයි. හැම දෙයකටම අවධානය යොමු කරන්න. ඉතින් මං හිතුවා කොයිලා දැම්මත් බලන කවුරු හරි බලයිනේ කියලා. ඉතින් මේ වීඩියෝ බලන්න මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න. Intercultural communication මං turns වීඩියෝස් diversity ටිකක් into ඉස්සරහට unity. මෙහිට අදාළ ෆින්ලන්ඩ් වලට අදාළ වීඩියෝස් ටිකක් අරන් එන්න හිතුවා ස්පෙෂල් වීඩියෝස් ටිකක්. ඔයගොල්ලන් විදිහට ඔයගොල්ලන්ගේ suggestions තියෙනවා නම් මට දාන්න. We are 5 voices, but together we ඒවා represent පුළුවන් one විදිහට European කරන්න. story. ඉතින් හැමෝටම thank you වීඩියෝ එක බැලුවට. එහෙනම් bye. Through this song, we discovered our identity grows through listening and connection. Our different don't divide us, they deepen our understanding.